ලෝකයේ නිහතමානී සිනාවත් මිනිස් හැඟුම් සියල්ල රැඳි මොනාලිසා. මොනාලිසා කියන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ජීවත් වූ ලීසා ගෙරල්ඩිනි යන්නයි. ඇගේ ස්වාමියා වූයේ ෆ්‍රැන්චෙස්කෝ ඩෙල් ජොකොන්ඩෝ නමැති ව්‍යාපාරිකයෙකු. ඔහු තම බිරිඳ වෙනුවෙන් මෙවැනි සිතුවමක් අඳවන්න ඉල්ලුවා. ඔයාලා දන්නවද මොනාලිසා සිතුවම් කරන්න ඩා වින්චිට වසර 15ක් ගියා කියලා කියන කතාවක් තියෙනවා. එහෙමනම් ඒ තරම් දිගු කාලයක් ඇයි? ඒක ගැන අදටත් විවාද සම්පන්නයි. ඇයි එහෙමනම් එවැනි කතාවක් නිර්මාණය වුනේ? එහෙමනම් වසර 15ක් ගියා කියන කතාව ඇත්තටම කාලය නොවේ. කලාකරුවාගේ ආත්මයම සොයන ගමනක් වුණා. මොනාලිසාගේ සිනහව විද්‍යාත්මකව මැවීමේ අභිප්‍රාය වින්චිගේ ඒකමතික සීහිනිය වුණා. ඒ වෙනුවෙන් ඔහු දින හා වර්ෂ ගෙවා දැමුවා. නමුත් වින්චිට මේක සරල පින්තූරයක් නොවුණා. ඔහුට මේක විද්‍යාත්මක පරීක්ෂණයක් වුණාද මිනිස් මුහුණේ හැඟීම්, ආලෝකය සහ සතුට නිරීක්ෂණය කර. ඔහු භාවිතා කළේ ස්ෆුමාටෝය කියන විශේෂ තාක්ෂණයක් වර්ණ අතරේ මුදු මාරුවක් අඳුරු හා ආලෝකය එක් කරන ක්‍රමයක් වුණා. නව තාක්ෂණ, නව වර්ණ පරීක්ෂා කළා. වරින් වර නව පරීක්ෂණ හැඩවලින් අලුත් වුණ මේ සිතුවම අදටත් අවසන් වූ සිතුවමක් වේ. 1503 පටන් ගන්නා මේ නිර්මාණය ඔහු 1519 යනතෙක්ම නිම නොවු සිතුවමක් වුණා. වින්චි මේ සිතුවම ඔහුගේ මරණය තෙක්ම ඔහුගේ ළඟම තිබුණා. වරින් වර නව පරීක්ෂණ හැඩවලින් අලුත් වුණ මේ සිතුවම අදටත් අවසන් වූ සිතුවමක් වේ. එම නිසා මොනාලිසා කියන්නේ පවුලේ මතකයක් විතරක්ම නෙමෙයි. ඒක ආදරය, විද්‍යාව සහ කලාව එකතු වූ මනුෂ්‍ය ඉතිහාසයේ අමුතුම නිර්මාණයක් වුණා. තවත් ඔහුගේ අවසන් වූ පරීක්ෂණගත සිතුවමක් වුණේ 1482 පටන් ගැනුණ Adoration of the Magi සිතුවම. ලියනාඩෝ දා වින්චිගේ කැමැත්තත් ලිසාගේ සරල සිනහවත් විශ්වයේ රහසත් එකට තිබෙන චිත්‍රයක්. ලියනාඩෝ ඩා වින්චි 1519 මැයි මස 2 වන දින ප්‍රංශයේදී මිය යනවා. ඔහු මිය යන විටත් මොනාලිසාගේ සිනාව සොයමින් සිටියා. සිනාව තුල සදාකාලික රහසක් සගවාගත් මායාව